Hai, ada mama යනවා ස්ට්‍රොබෙරි කන්න. ඉතින් ඔයාලටත් මේ එක්ස්පීරියන්ස් එක පෙන්වන්න ඕනි කියලා හිතුණා. මේ බාණ්ඩේ මගේ හොඳේ. මම ගත්තේ සල්ලි වලට. ඒක හරිම ලස්සනයි, කියුට් නේ. ඉතින් මෙතන මම යෝයක්කෝ දාලා දැන් මාසයක් විතර ඇති. මාසයකට කලින් තමයි යෝයක්කෝ දැම්මේ. ඒ කියන්නේ අපොයින්ට්මන්ට් එක දැම්මේ මෙතෙන්ට එන්න. ඒ තරම් කට්ටිය ඉන්නව එන්න. ඒ නිසා දාන්න අමාරුයි. ඉතින් මම දෙන්නෙකුට තමයි දැම්මේ මාත් එක්ක. එතකොට මට එන්න කෙනෙක් නැතුව මම ටිකක් පරක් වුණා. 10ට දාලා තිබුණේ අපොයින්ට්මන්ට් එක. හැබැයි මම ආවේ 11ට විතර. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා එයාලට කියලා ඇතුළට ගියා. ඉතින් ඇතුලේ අපිට ඕන තරම් කන්න පුළුවන්. විනාඩි 40ක් තියෙනවා. ඇති තරම් කන්න පුළුවන්. මෙතන ගොඩක්ම ජපන් අය තමයි ඉතින් එන්නේ. දැන් සීතල කාලේ වුණාට පස්සේ මෙතනම තියෙනවා මොනවාද මිදි කන්න පුළුවන්. මිදිත් ඒ විදිහටම කන්න පුළුවන් ඕන තරම්. නැත්නම් අරයි යන්න පුළුවන්. මේක හරිම ලස්සනයි. බලමු අපි ඇතුළට ගිහිල්ලා කොහොමද කියලා. 그럼入っちゃったのね。お客様同士のすれ違いがないようにということで、一方通行をお願いしています。こちらに矢印が書いてありますので、足元の方をご注意いただければと思います。ඉතින් ඇතුළට අරගෙන යාලා අපිට කියනවා රූල්ස් ගැන. මේක ඇතුළට යනකොට සමහර ලේන් වලට යන්න බෑ. ඒවා ක්ලෝස් කරලා තියෙන්නේ. ඉතින් ඒ ටික කියනවා. එතකොට ගොමි දාන්න, ඒ කියන්නේ කාලි වුණාට පස්සේ අර ඉතුරු වෙන ඒවා කුණු ටික දාන්න බකට් එක පෙන්නනවා. ඒ වගේ පොඩි සෙස් මේක පොඩි මේක දෙනවා උපදෙස් ටික. ඉතින් ඒ ටික කියලා ඇතුළට ගිහිල්ලා ඕන තරම් කන්න කියලා තමයි කියන්නේ. කාලේ සතුටු වෙලා ෆොටෝ ගහලා හැම දෙයක්ම කරන්න කියනවා. හැබැයි මේවා ආරක්ෂා කරලා අපි ඉතින් කරන්න ඕනේ අපේ පිළිවෙලකට. ඒක කන එක උනත් කඩන එක උනත් පිළිවෙලක් තියෙනවා. අර එහෙම මේ නැට ඇදලා ගන්නෙ නැහැ. ඉතින් ඒක පිළිවෙලට කරන්න ඕනේ කියලා තමයි මුලින්ම කියන්නේ. ඉතින් ඒක අපි කිව්වත් නැතත් ඒක අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේ තැනකට ගියාම ගොඩක් වෙලාවට ඉතින් ඒ රටේ විදිහට අපි ජීවත් වෙන්නත් ඕනේ. ලංකාවේ වගේ නෙමෙයිනේ. ඉතින් මම කඩන්නත් මට දුකයි වගේ ඇත්තටම. එහෙම දකිද්දි කඩන්න හිතුන්නේ නැහැ. මම මුලින් චුට්ටක් අකමැතිත් වුණා කඩන්න. ඒ කියන්නේ දුක හිතෙනවා කඩන්න ඇත්තටම. එහෙම ගහට මොකක් හරි වෙයිද කියලාත් පොඩි පොඩි බයක් වගේ දැනුණා මට. පස්සේ නම් අවුලක් නෑ. එතන හිටපු එක්කෙනා කිව්වා ඔයාට ඕන තරම් කන්න කියලා. ඉතින් මම ඇති වෙන්න කෑවෙත් නෑ. ගෙඩි 10ක් විතර කද්දි මගේ බඩ පිරුණා. අනිත් එක තමයි උදේට මම කාලා ගියෙත් නැහැනේ. උදේ 10ට කිව්වට පස්සේ කවුරුත් හිටියෙත් නැහැ. ලෑස්ති කරගෙන අර එහෙම කරගෙන එනකොට ටිකක් වෙලා ගියා. ඉතින් ඊට පස්සේ කන්න කියන්නේ බඩේ අර ગેස්ට්‍රික් වගේ කියලාත් මට පොඩි බයක් තිබුණා.
ඒ නිසා ගෙඩි 10ක් විතර තමයි කෑවේ. හැබැයි ඉතින් මට මේක ඔයාලට පෙන්වන්න පුළුවන් නේ. ලංකාවේ ඉන්න අයටත් මේක බලන්න ආස වෙයි. ඉතින් බලලා හොඳයිද නැද්ද කියලා පොඩි හරි කමෙන්ට් එකක් දාන්න. Thank you. අනිත් එක මේක ඇතුලේ බම්බරු හදනවා. මම ඒ ටික වීඩියෝ කරගත්තා. ඒ වුණාට ඒ ටික වීඩියෝ වෙලා නැහැ. නැත්තම් මේ බම්බර කූඩයක් තියෙනවා. ඒ කූඩයක් කියන්නේ පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඒක ඇතුලේ බම්බරු ඉන්නවා. බම්බරු දෙබරු දන්නේ ඉන්නවා. स्ट्रॉबेरी खाना क्या गिड़ी दाए කාගන්න වෙරි වුණා මං කෑවේ ගෙඩි 10යි